දවසක් මේ දැන් ඔය මේ ගමක ඉරපු කොල්ලෙක් හරිද ගමක ඉරපු කොල්ලෙක් මේක මොකක්ද අර මොනවද කියන්නේ ඉන්ස්පිරේෂන් ස්ටෝරි එකක් ගමක ඉරපු කොල්ලෙක් මේ ලොකු වෙලා කොහොමද කාලෙත් එක්ක එක හරි හරිද ඌ දියුණු වෙලා කාර් එකක් අරගෙන ඇවිල්ලා හොඳ නිකන් හිතන්නකෝ දැන් ඔය හොඳ BMW වගේ මොකක් හරි කාර් එකක් කිරිතන ඕක කෝටි ගානක් කාර් එකක් අරගෙන ඇවිල්ලා හරිද මූ දැන් ගිහින් ඕක මේ හන්දියේ තේ කඩයක් ගාන නවත්තනවා. උන්ගේ හන්දියේ තේ කඩයක් ගාන නවත්තනවා. එතකොට එතන ඉන්නවා බයිසිකල් එකකින් ආපු වයසක මාමා කෙනෙක්. බයිසිකල් එකකින් ආපු වයසක මාමා කෙනෙක් ඉන්නවා. එතකොට මේ අර කොල්ල කතා කරනවා මාමේ යන් මා එක්ක දැන් මේ ටවුන් එක පැත්තට යන්නේ මා එක්ක යන් මාත් යනවනේ. එතකොට කියනවා මේ පුතේ කොහොමද යන්නේ මගේ මේ බයිසිකලෙත් එක්ක මගේ මේ බයිසිකලෙත් එක්ක යන්න බෑනේ පුතේ මම බයිසිකලේ එන්නම්. ඉතින් කොල්ලටත් තවල් මේ මාමා බයිසිකලේ පැදෑදී ඊට පස්සේ කොල්ලා කිව්වා හරි කමක් නෑ මාමේ එහෙනම් අපි මේ බයිසිකලේ කාර් එකේ පිටිපස්සේ ගැට ගහමු හරිද බයිසිකලේ කාර් එකේ පිටිපස්සේ ගැට ගහමු මාමා බයිසිකලේ නැගලා එන්න මම වැඩි හයියෙන් යන්න නැතුව ඉන්නම් මාමට වේගය වැඩි කියලා හිතනොත් මාමා බෙල් එක ගහන්න ටින් ටින් ගාලා එතකොට මම වේගය අඩු කරන්න කියලා කිව්වා හරිද දැන් කට්ටිය යනවා දැන් BMW හරි මොකක් හරි කාර් එකක යනවා දැන් අරුන් එනවා ඊට පස්සේ ටිකක් වෙලා යද්දි දැන් ටිකක් වෙලා ඔහම යනවා සාමකාමී යනවා ටික වෙලාවකින් මුන් දෙන්නම ඕවර්ටේක් කරගෙන යනවා එහා පැත්තෙන් ආපු චූටි කාර් එකක් ඔය ජපන් මරුටියක් වගේ එකක් හරිද ජපන් මරුටියක් ඉන්දියා මරුටියක් වගේ එකක් සුංගාල යනවා දැන් සාමාන්‍යයෙන් එහා පැත්තෙන් එහෙම වාහනයක් පාස් කරන් යද්දි කොල්ලෙක් වුණාම මොකද්ද හිතෙන්නේ අරු අයියෙන් ගියා යන්න ඕන දැන් ඌක තරඟට යන්න හිතෙනවනේ දැන් මොකද උනේ දැන් අරුවට 100 මතක නෑ මූත් ලෙල්ලට තියලා අරිනවා දැන් අර ජපන් මරුටියත් එක්ක හරිද ලෙල්ලට තියලා අරිනවා දැන් 100 පිටිපස්සේ බෙල්ලක් ගහනවා ටින් 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 ගාලා 100ක දිගටම ගහනවා දැන් මිනිස්සුන්ට ඇහෙන්නේ කොහොමද ඕක වාහනයක් යනවා මොකක් බුරුම් ගාලා එකක් යනවා ඊට පස්සේ බුම් ගාලා එකක් යනවා ඊට පස්සේ ටින් 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 ගාලා අනික යනවා ඊට පස්සේ දැන් පොලිස් චෙක් පොයින්ට් එකක් තියෙනවා හරිද පොලිස් චෙක් පොයින්ට් දැන් තුනම හයි ස්පීඩ් යනවනේ එකක් අර මරුටිය අනික BMW එක අනිත් එක බයිසිකලේ තුනම හයි ස්පීඩ් නේ හරිද පොලිස් කාර්යය එකපාරට දැක්කේ මෙච්චරයි බුම් බුම් ටින් 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 ගාලා ගියා ඔච්චරයි දැක්කේ පොලිස් කාර්යය දැක්කේ පොලිස් කාර්යය නවත්ත ගන්න වෙලා නැහැනේ පොලිස් කාර්යය හැලටක් ගාලා ඊළඟ චෙක් පොයින්ට් එකට කතා කළා කිව්වා දැන් ඔතනින් අධික වේගෙන් වාහන තුනක් එයි හරිද පළවෙනි එක එපා එක අතාරින්න හරිද දෙවෙනි එකත් එපා ඒක අතාරින්න හරිද කාර් එකක් එයි ඊට පස්සේ තව හොඳ කාර් එකක් එයි දෙකම අතාරින්න හරිද ඊට පිටිපස්සෙන් හරිද එයි බයිසිකල් කාරේ හරිද අන්න ඌ අල්ලගන්න හරිද එයි ඌ කියනවා මොකද අපිට ඌ ඊළඟ පාර ඔලිම්පික් යවන්න පුළුවන් ඌ ඔලිම්පික් යවන්න පුළුවන් අනිත් එක හොඳම කාරණේම දන්නවද හරිද ඒ බයිසිකල් කාර්යයට අරුන් දෙන්නම ඉස්සර කරන්න පුළුවන් ඌ බෙල්ලෙක් ගහනවා අරුන් දෙන්න ඉඩ දෙන්නේ බයිසිකල් කාර්යය අරුන් දෙන්නම ඉස්සර කරන්න පුළුවන් බෙල්ලෙක් ගහනවා අරුන් දෙන්න ඉඩ දෙන්නේ හරිද අර බෙල්ලෙක් ගහනවනේ හරිද නිකන් ඔය කතාව මතක් කළා මං කිව්වේ